ආයිබුවන් හැමටම ෂෙෆ් බැංක්. ඉතින් මට හිතුණා කැන්ඩල්ස් චොකලට් වලින් පොඩි වැඩක් කරන්න ඉතින්. මේ වගේ වැඩවලට චුට්ටක් ඉතින් මං ආසයි. කැන්ඩල්ස් චොකලට් එක ඉතින් එලෙක් කරගෙන ඔක්කොම කරලා මෝල්ඩ් එකට දාලා ගාන්ට් ඉතින් මෝල්ඩ් එක පිරෙන්න ටිකක් දාලා ඉතින් පොඩ්ඩක් සෙට් වෙනකන් තියලා ඒක ඊට පස්සේ මං අන්මෝල් කරා. අන්මෝල් කරලා ඉතින් අර මුතු වටේම චොකලට් ටික වැඩි ටික තමයි යවන්නේ. අන්මෝල්ඩ් මේ සෝරි ඒ විදිහට තමයි ඕන්න ආපු විදිය. ඊට පස්සේ මම හදාගත්ත ෆිලින් තුනක් රාස්බෙරි, පැෂන් ෆෘට් and salted caramel. මේක තමයි මේ පෙන්නන්නේ. ෆිලින් තුන හරි රසයි. ඉතින් කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නේ නේද? රයිට් ඔය විදිහට මම දාගත්ත මෝල් ටිකට ෆිලින් දාගත්ත salted caramel එකට මම ටිකක් ආසයි. ඉතින් එහාට ඊට පස්සේ මම ආයි චොකලට් ටික ගන්න දාලා අන්මෝල් කරා චිලස් දාන්න එපා කවදාවත් චොකලට් හොඳ ෂයින් එකක් තියෙනවා. ඊට පස්සේ මම වයිට් චොකලට් එකෙන් හදාගත්ත ඩෝ එකක්. ඒක තමයි හොඳ ඩෝ එකක්. මේ ඕනෑමක් වැඩක් කරගන්න පුළුවන් හොඳ රෙසිපියක්. එතකොට ඔන්න ඔය විදිහට මල්ටි කපා ගත්තා. රතු පාට රාස්බෙරි, කහ පාට ගත්තා පැෂන් ෆෘට් වලට. ආයි ගත්ත බ්‍රවුන් එක මේ salted caramel. පොඩ්ඩක් අමතක වෙනවා. ලස්සට ඇරෙන්ජ් කරගත්තා. ඉතින් ගැලපෙන විදිහට මල් ටික තියාගත්තා. ඊට පස්සේ ඉතින් ඊළඟට තිබ්බේ පොඩ්ඩක් කපලා බලන්න. මම ආසම චොකලට් තමයි ඉස්සල්ලාම ගත්තේ salted caramel එක. අතන මම නම් පට්ට කැමති. ඉතින් ඕගොල්ලන්ට ඕන නම් ඉතින් පොඩි කමෙන්ට් එකක් දාන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔය තමයි ඉතින් මේ passion fruit එක. ඊට පස්සේ අන්තිමට කවදාද කැපුවා රාස්බෙරි එක. හැමෝටම දුන්නා. මට හිතුණා චොකලට් කාලා නැද්ද කියලා. කමන්නේ කියලා හිතලා මමත් කාලා බැලුවා. සිරාටම රසයි. එහෙනම්